ඔයා ඒ පාටි එක ඕගනයිස් කරේ ඔයාගේ සන්තෝෂෙට මිසක් මගේ සන්තෝෂෙට නෙවෙයිනේ විශ්ව. මගේ සතුට වෙනුවෙන් ඔයාගේ බර්ත්ඩේ පාටිය ඔයාගේ බර්ත්ඩේ එක දවසේ ඕගනයිස් කරා මගේ සන්තෝෂෙ වෙනුවෙන්. දැන් කවුද ඒ පාටි එකට ආවේ විශ්ව? කවුද ආවේ කියන්නේ? දැන් මං අහන්නේ පාටි එකට ආවේ කවුද? ආවේ ඉතින් යාළුවෝ. කාගේ යාළුවෝද? ඇයි? මං අහන්නේ කාගේ යාළුවෝද? මට ඔයා කියන එක තේරෙන්නේ නැහැ. විශ්වයේ පාටි එකට ආවේ ඔයාගේ අර යාළුවා ආකර්ෂණයි, ඔයාගේ කැම්පස් එකේ යාළුවෝයි, ඔයාගේ ඉස්කෝලේ යාළුවෝයි, ඒගොල්ලන්ගේ වයිෆ්ලයි. ඉතින් පාටි එකට එන්නේ යාළුවෝනේ. යාළුවෝ තමයි. ඒ ඔක්කොම ඔයාගේ යාළුවෝ විශ්ව. කවුද එතන මගේ යාළුවෝ හිටියේ? කවුද මගේ යාළුවෝ හිටියේ? අඩුම තරමේ මගේ අම්මයි තාත්තයිවත් හිටියද? අම්මයි තාත්තයි ඒ පාටි එකට ගැලපෙන්නේ නැහැ. ඇයි අම්මයි තාත්තයි ගැලපෙන්නේ නැත්තේ? ඒ මිනිස්සු දෙන්න මට උප්පත්තිය දුන්නා නම් ඇයි ඒ මිනිස්සු දෙන්න මේ බර්ත්ඩේ පාටි එකට ගැලපෙන්නේ නැත්තේ? විශ්ව අඩුම තරමේ ඔයා මම වෙනුවෙන් කේක් එකක් කැපුවද? ඔයා මොකද්ද කරේ? ඔයා ඔයාගේ යාළුවෝ ටික ගෙන්නලා මෙතන හොඳට කාලා බීලා නටලා එන්ජොයි කරා. මම මොනවද කරේ? මං මේ මිනිස්සුන්ට සැලකුවා, කුස්සියට වෙලා වළම්පිගන් හේතුවා. ඒකද මට දීපු සර්ප්‍රයිස් එක. මං ඔයාලට වළම්පිගන් හොදන්න කිව්වේ නෑනේ. නැත්නම් ඉතින් ඔයා අර ආපු යාළුවන්ට කියන්න තිබ්බනේ වළම්පිගන් ටික හොදන්න කියලා. වළම්පිගන් හොදන්න නැතුව ඉබේට හෙදෙන්නේ නෑනේ විශ්ව. ඔයා මාළුවට කතා කරන්නේ නම් ආදරය, ප්‍රේමය, රැකවරණය, මානව සම්බන්ධතා ගැන කියලා ඉන්ටර්විව් වල. ඒ වුණාට ඔයාට ඔයාගේ වයිෆ්ව තේරුම් ගන්න බෑ. එහෙම කියනවා මෙතන මගේ සෑහීමකට පත්වීම ගැන කතා කරනවා. තව එකක්. වයිෆ් කිව් පන්දිනේ දවසට එයා කියවපු පොතක් මෙයාට තෑගි දෙනකොට එයාට දැනෙන හැඟීම ගැන චුට්ටක් හිතලා බලන්න.